ගායිස් වෙල්කම් ටු ටෙක් YouTube channel. අද මම ඔයගොල්ලෝ කියලා දෙන්න යන්නේ කොහොමද ගත්තේ CapCut එකේ වීඩියෝ එඩිට් කරන්න කියලා. මම අද ඔෆ්ලයින් විදියට තමයි ගේන්නේ. මොකද ඔන්ලයින් ගේන්න විදියක් නැහැ. ඔන්ලයින් පස් වීඩියෝ එකකින් ගේන්න නම් වැඩි කතා නැහැ. අපි යන් වීඩියෝ එකට. මෙන්න මේ වගේ තමයි ඔන්න CapCut එක ඔන් කරගත්තට පස්සේ මේ එන්නේ මෙතනින් ඉස්සෙල්ලා ප්‍රොජෙක්ට් වෙනවා. මම අද ප්‍රොජෙක්ට් හරි ගණන් ගන්න ඒවා ඔයගොල්ලෝ හදන්න. ගණන් ගන්න එපා. ඊපස්සේ ඔයගොල්ලෝ මෙතනින් ඔයාට new project එකක් open කරගන්න පුළුවන්. මම new project එකක් open කරන්න හිතෙනවා. මම මෙතන duplicate කරන්න පුළුවන් නුවා. මෙහෙම ගිහලා මෙන්න මෙතන dot තුනක් වෙන. මේ duplicate කරන්න පුළුවන්. එතන මේ upload කරන්න පුළුවන්. duplicate කරන්න delete කරන්න පුළුවන්. rename කරන්න පුළුවන්. මම duplicate කරලා මෙතන මම new project එකක් open කරනවා. මම new project එකක් කරන්නේ නැහැ. පරණ ප්‍රොජෙක්ට් එකකටම new project එකක් දාන වගේ එකක් තමයි. හරි ඉස්සෙල්ලාම වැඩි කතාවක් නෑ අපි මේ පටන්. මෙතන මීඩියා කියන එකක් තියෙනවා. මීඩියා කියන එකෙන් ඔයගොල්ලෝ වීඩියෝස්, ඔඩියෝස්, ෆොටෝස් වගේ දේවල් ඉම්පෝට් කරන්න පුළුවන්. very easy. එතන ගිහිල්ලා මෙන්න මේ වගේ මං ඉස්සර මේ කොහෙන්ද මේ මෙතන ඔයගොල්ලෝ low end PC වල ගේම් ටිකක් දාන්න යනවා ගමේ. මම ගේමින් channel එකේ දාන්න ඕනේ වීඩියෝ. දාලම නැහැ. ඔයගොල්ලන්ට මම මොකද්ද දෙන්නේ? මේ ටිටිස් මෙන්න මේක තමයි හරි. මේක තමයි මේ hello guys මේ ගණන් ගන්න එපා. ඔක තමයි මම ඉස්සෙල්ලා රෙකෝඩ් කරගෙන හිටියේ. මේක පස්සේ තමයි මේ ටක් ගාලා කරන්නේ. හරි මෙතනින් දැන් මම ඉම්පෝට් කරා. හරිනේ. මෙතනින් වාට එක පොඩි කරගන්න පුළුවන්, ලොකු කරගන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔඩියෝ දෙන්න. ඔඩියෝ වලින් මෙතනින් වාට මියුසික් එකක් දාන්න පුළුවන්. මෙතනින් මේ ඒ ඔඩියෝ එකක් එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන් මීඩියා එක. ඉතින් මම මෙතනින් මියුසික් එක ඉම්පෝට් කරගන්න. ටිටිස් Try music characters. මේක දාගන්න. මේක MP4 වර්ණනා කරන වැඩි. මේක MP4 එකනේ. මම මේව දැන් ඉවෙන් දාගන්න. දාලා මේක උඩින් right click කරනවා. හරි ඊට පස්සේ එතනින් මේ පාර කවුද කොල්ල. මේ විනාඩියක් ඉන්නේ. හරි මේ right click කරන්න. right click කරාට පස්සේ මෙතන extract audio කියලා එකක් එනවා. ප්‍රශ්නේ කියන්නේ මේක pro version එකට එන්නේ. හරිද? ඒක ඔයා එක්ස්ට්‍රැක්ට් කරගන්න. මේ ප්‍රෝ version එකට ආව කියලා අපිට ඒක වැඩක් නැහැ. ඊට පස්සේ ටයිම් එක හදාගන්න. මම ප්‍රෙඩික්ට් වෙන නොටිෆිකේෂන් අද මම ඔයාලට කියයි. මම ඊට පස්සේ මේ වැඩ වොලියුම් එක එහෙම අඩු කරගන්නවා. මේක උඩ ක්ලික් කරා. මෙතනින් එන්න මේ අය අපෙන්න. එතනින් මේ වොයිස් එක චේන්ජ් කරන්න ලැබුවා. ඔන්ලයින් මම හිතන්නේ. නෑ ඔන්ලයින් නෑ. ඔන්ලයින් තමයි මේ ඩවුන්ලෝඩ් කරන්න ඉන්න ඔක්කොම ප්‍රෝ. මෙතනින් වොලියුම් එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙතනින් ටෙක්ස්ට් එකක් උනත් ඇඩ් කරන්න පුළුවන් ඈ. මේ මෙතනින් ටෙක්ස්ට් එකක් දැම්මම මේ ඒකට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ එනවා. ඒකට මෙන්න දාන්න. මේකෙන් මෙන්න මේ තියෙන්නේ. මේ තමයි ටෙක්ස්ට් එක. මේක තියෙන තැන විතරයි ඒක එන්නේ. ඒක කියන්න තේරෙන්නේ නැහැ. මේක මෙතනින් දාන්න මෙතන නිකන් විතරයි ටයිම් ලයින් එකේ එන්නේ. සරලම විදිහට කියලා දෙන්න තනි සිංහලෙන්. මම දානවා නිකන් හායි කියලා දානවා. මට අහුවන්නේ නැහැ. මේක දාලා මෙතනින් වෙනස් කරන්න පුළුවන් යට ගිහිල්ලා. මෙතන කලර් එක වෙනස් කරන්න පුළුවන්. කලර් එක වෙනස් කරගන්න පුළුවන්. මෙතනින් ඒකේ හැඩ් වෙන ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්. මම දා ගන්නවා.
ඔය වෙන වෙනස් කරන්න පුළුවන් ඈ ෂැඩෝ දාන්න පුළුවන් ඒක මේ බෑග්ග්‍රවුන්ඩ් ඇඩ් කරන්න පුළුවන් ඒවටම CapCut කියන්නේ අවුලක් නෑ CapCut කියන්නේ හොඳ ගේම් ගහන්න පුළුවන් මේක එඩිටිං වීඩියෝ එඩිටිං ඈ එච්චර මේ ඉතින් නෑ මට මේක ඕනේ නෑ මම ඒක අයින් කරනවා ඕන්න බලන්න මම මෙතෙන් දාපු මේ මෙතන තියෙනවා ඉතින් ඒකට සයිස් එක වැඩි කරගන්න පුළුවන් මට ඕනේ නෑ මම මේක අයින් කරනවා මම මේක වැඩක් නෑ මම මේක අයින් කරලා දානවා ඒගොල්ලන්ට මේකට ක්ලික් කරලා බෑක් ස්පේස් එකට පස්සේ ක්ලික් ඔටෝම රිමූව් වෙනවා හරි මම දැන් මියුසික් ගන්නවා මම සරල එඩිට් එකක් අද කරන්නේ මම මේකිනොත් ඔඩියෝ එක එක්ස්ට්‍රැක්ට් කරනවා දෙන්න මගේ කටහඬ මියුරු කටහඬ මම මෙතන පොඩ්ඩක් සවුන්ඩ් එක පොඩ්ඩක් විතර අඩු කරනවා මොකද එක්කම කටහඬ වඩනවා වැඩි මොනට වැඩි ස්පීඩ් එක වෙනස් කරන්න ඕන එකක් කරන්න පුළුවන් මෙතන AI තියෙනවා මෙතන කපන්නත් පුළුවන් මෙන්න මෙතනින් ඔයගොල්ලෝ මෙන්න මේ තියෙන මේ ෂෝට් කීස් තියෙන්නේ හරි මෙතන මේ තියෙන්නේ එතන කපන ක්ලික් කරනවා මට කියන්න තේරෙන්නේ මම මේ B එක වල එක දාගන්නවා දාගත්තට පස්සේ මෙන්න මේ ඔය කර්සර් එක ටික වෙනස් වෙනවා ඊට පස්සේ මම මෙන්න මෙතන එහෙම තියලා ගානට කපා ගන්නවා දෙකෙන් කපා ගත්තට පස්සේ ආයෙත් ඒක වල මෙව එහෙම අයින් කරලා යලොක් කරනවා මෙන්න මෙව ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හරි මම මෙන්න මේක මම අර hello guys welcome to techvidvinod.channel කියලා එහෙනම් අපි යමු වීඩියෝ එකකින් දැනම් මම මෙන්න මේ වගේ නිකන් මේකක් දානවා බලන්න ඔන්න වගේ මේකක් දානවා මේකට කියන්නේ තේරෙන්නේ නැහැ මොකක්ද කියලා මම ඒක කරන විදිය කියලා එතන මේක ගන්න පාස්වර්ඩ් එක වෙනස් කරන්න මේ විදියකට මේකට ඉස්සෙල්ලා ලෙවල්ලා දිනවා ඔන්න ඒකට කියන එකෙන් මේක නවත්තලා B එක ප්‍රෙස් කරලා ඒක උඩින් හයට කපා ගන්න කියන්නේ B එක ප්‍රෙස් කරලා ඊට පස්සේ ආයෙත් ඒක බලලා මේ දෙකම ඈඩ් කරලා පස්සේ දා ගන්න පුළුවන් very easy ඊට දැන් බලමු අපි යන් ඒකට මෙතන මේක දාලා අන්න දැන් මෙන්න මේක මගෙන් අවුලක් තියෙනවා එතකොට ගන්න ඉන්නේ very easy ක්‍රමයකට මේක කරන්න යන්න ගොඩ අමාරුකම් වලට ගියත් අමාරු වෙනවා පොඩ්ඩක් පිළිවසරනට වැඩේ වැරදුනා මම අර ඔඩියෝ එක්ස්ට්‍රැක්ට් කරලා පෙන්නනවානේ මේක තමයි මට කියලා දුන්නේ හරි වැඩි කතාවනේ අපි යමු වීඩියෝ එකට මෙතන නවත්තනවා මම හිතන්නේ හරියයි හරි වැඩි කතාවනේ අපි යමු වීඩියෝ එකට මෙතන නවත්තලා මම B එක ප්‍රෙස් කරලා මේ ගාන්න කපා ගන්නවා මම භාෂාව මගේ විදිහට කියන්නේ ඈ මේක දාලා දීපොත් එනවා කන පැලෙන්න ඉතින් ඔයගොල්ලෝ ස්ටාර්ට් එකට යන්න ස්ටාර්ට් අපි වීඩියෝ එකට දැන් ඔයගොල්ලෝ අන්න ඉතින් මට එඩිටින් බෑ වැඩක් බෑ මම ලොකු එඩිටර් කෙනෙක් නෙමෙයි මම වීඩියෝ එකක් දාන්න එඩිට් කරන්නේ එච්චර වැඩි එඩිට් කරන්න නැහැ අර ඊට පස්සේ ගන්න මේ වෙන්නම එපා වෙනවා ඊට පස්සේ මෙන්න ඔක්කොම මේ දීලා sorry වැරදුනා මෙන්න මේ විදිහට ඇද්ද අදින්න ක්ලික් කරගෙන ඊට පස්සේ මෙන්න මේ create compound clip ඒකද ඊට පස්සේ මේ ඔක්කොම එක ක්ලිප් එකක් කරනවා ඒකක් දීලා බලන්න නේත් නැහනේ මේ ප්‍රෝ එක ගත්තට පස්සේ මාරි බලන්න මේ background එක දාන්න කිසි දෙයක් බෑ එපා නේ CapCut එක දැන් ඕනට වැඩි වගේ හිතෙනවා
දැන් මෙන්න මෙතනම එක්ස්පෝර්ට් කරන්න ඉන්න තව කියන්න තියෙන ඉස්සර. මෙන්න මෙතන මේ එක්ස්පෝර්ට් කියලා තියෙන්නේ. එතන යව දැන් මම එඩිට් කරලා ඉවරයි. මෙතනින් ආව එක ටයිටල් එක වෙනස් කරන්න පුළුවන්. මම ඒකට දානවා මොකද්ද මේක? තමයි change password මේක නම. ඒ මම මෙතන මේ ඔයගොල්ලෝ browse කියන එක ගිහිල්ලා ඔයගේ මේ වෙනස් කරන්න පුළුවන්. මෙතනට ගිහිල්ලා select folder දෙනවා. resolution එක වෙන resolution නෑ. ඉතින් මම වෙනස් කරගෙන මම 4K දාන්නේ නැහැ. මගේ screen එකත් 2K. 4K දැම්මම පස්සේ ඉතින් එපා open වෙන්නේ නැහැ. මම ඒක 720 නේ. ඔව් 720p දාගන්න. bit rate එක recommend දාගන්න ඕන එකක් දාගන්න. format එක නේ MP4 මොකද වීඩියෝ ගන්න. ඒකට හොඳ මේක මේ refresh rate එක හරි. refresh frame rate. තරින් ටිකක් වැඩි එකක් දාගන්න. මේ වැඩි එකක් දාගන්න හොඳ audio MP3 දාගන්න audio එකට. තනින් අර ෆයිල් එකේ size එක වෙන්න. ඊට පස්සේ export දෙන්න. මේතොර දැන් ෆයිල් එක ටග් ගාලා export වෙනවා. ඉතින් අර ෆයිල් එක open කරගන්න පුළුවන්. මේ තියෙන මෙන්න උඩ තියෙන MP3 එක මේ MP4 එක යට තියෙන. බලමු වීඩියෝ එකට. මම edit කරපු වෙන්නේ වීඩියෝ එක ගොඩක් settings කියලා එකට යන්නේ start වෙලා settings එකට. දැන් ඔයගොල්ලෝ start එකට යන්නේ start වෙලා settings කියලා හොයත් ගන්න. අපිට වීඩියෝ එක ඇවිල්ලා තිනවා. එහෙනම් අද වීඩියෝ කරේ අපි ගියා. බයි.